අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ වර්තමානයේ සිටින ප්‍රබල රෙස්ලිං ක්‍රීඩකයෙකු වුණ රැන්ඩි ඕර්ටන් ගැන. එහෙනම් අපි යමු අද දවසේ වීඩියෝ එකට. රැන්ඩි ඕර්ටන්ගේ ඇත්තම නම වන්නේ රැන්ඩල් කීත් ඕර්ටන් වේ. ඔහුව රෙස්ලිං ක්‍රීඩාවේදී ද වයිපර් සහ ද ලෙජන්ඩ් කිලර් යන අනුවර්ත නාම වලින් හඳුන්වනවා. රැන්ඩි ඕර්ටන් ප්‍රොෆෙෂනල් රෙස්ලර් කෙනෙක් වගේම ඇක්ටර් කෙනෙක් වෙනවා. රැන්ඩි ඕර්ටන් ඉපදී ඇත්තේ 1980 අප්‍රේල් 1 වෙනිදාය. ඔහු ඉපදී තිබෙන්නේ නොක්ස්විල් ටෙනසී USA වලදීය. ඔහුගේ හෝම් ටවුන් එක වන්නේ මිසෙරි USA ය. ඔහුගේ උස අඩි 7යි අඟල් 3ක් වේ. මොහු ඉගෙන තිබෙන්නේ හෙන්සල්වුඩ් හයි ස්කූල් මිසෙරි USA වලදීය. මොහුගේ විනෝදාංශය වන්නේ මූවීස් බැලීම සැලකෙනවා. ෆිනිෂින් මූවී ද RKO සහ රනින් පම්ප් කික් යන ඒවා වේ. අපි දැන් බලමු රැන්ඩි ඕර්ටන්ගේ පවුලේ සිටින සාමාජිකයන් කවුරුන්ද කියලා. රැන්ඩි ඕර්ටන්ගේ පියා වනුයේ බොබ් ඕර්ටන්ය. මොහුගේ මවගේ නම එලනි ඕර්ටන්ය. මොහුගේ සහෝදරයන් වන්නේ නේට් ඕර්ටන් සහ රෙබිකා ඕර්ටන්ය. රැන්ඩි ඕර්ටන්ගේ බිරිඳ වූයේ කිම් මාරි කෙස්ලර්ය. මොහුගේ දුවගේ නම අලානා මාරි ඕර්ටන්ය. මොහුගේ දෙවෙනි දුව වන්නේ බ්‍රොක්ලින් රෝස් ඕර්ටන්ය. අපි දැන් බලමු රැන්ඩි ඕර්ටන් ලබාගත් ශූරතා මොනවද කියලා. WWE ලෝක ශූරතාවේ 10 වතාවක්, WWE ඉන්ටර්කොන්ටිනෙන්ටල් ශූරතාවේ 1 වතාවක්, WWE යුනයිටඩ් ස්ටේට්ස් ශූරතාවේ 1 වතාවක්, WWE World Tag Team ශූරතාවේ 4 වතාවක් වේ. ඉතින් අද දවසේ වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් ළඟදීම හැමෝටම ජය වේවා.